ඉතින් good morning. ඔයාලා හැබැයි මේ වීඩියෝ එක බලනකොට කීය වෙනවද දන්නේ නැහැ. Good morning, good afternoon, good night ඕන එකක්. අද දවස ගැන ගත්තොත් ඉතින් අද අපිට උදේ සුපුරුදු පාදී ලෙක්චර්ස් තියෙනවා. හැබැයි හවස අද කැම්පස් එකේ පොඩි වැඩක් තියෙනවා. ඉෆ්තාර් කියලා. මම ඉස්සරහට කියන්නම් මොකක්ද ඒකේ වෙන්නේ කියලා ඒකේ විස්තර ටික. එහෙනම් බලමු අද මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මගේ යාළුවෝ දවල්ට කාලා ආයි කැම්පස් එකට ආවේ චුට්ටි පළතුරු කප් එකකුත් අරගෙන. මොකද කැම්පස් එකේ ඉස්සරහා ඔය වගේ පළතුරු ගන්න තැන් ඕන තරම් තියෙනවා. ඊට පස්සේ හවස් වෙලා අපිට ලෙක්චර්ස් ඉවරුනහම අපේ තව යාළුවෙක් ඌනෝ කාඩ් පැක් එකක් ගෙනහලා තිබ්බා. ඉතින් මගේ යාළුවෝ ටිකයි ඒක ප්ලේ කරන්න පටන් ගත්තා. මොකද ඉතින් ඉෆ්තාර් එක පටන් ගන්න තිබ්බේ හවස 5යි ගානකටනේ. අපිට ඉතින් ලෙක්චර්ස් ඊට කලින් ඉවර වුණා. ඉතින් එහෙනම් අපි මේක ප්ලේ කර ඉඳියා. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම ඔය ඌනෝ ප්ලේ කරන්නේ. ඉතින් ඔය ගේම් එක මොකද්ද? ඕකේ කාඩ් මොනවද? ඕකේ තියෙන නීති මොනවද? ඒ වගේ කිසිම දෙයක් ගැන මම දැනන් ඉඳියේ නැහැ. ඔය වෙලාවේදී තමයි පළවෙනි වතාවට මගේ යාළුවෝ දෙන්න මට කියා දුන්නේ කොහොමද ඌනෝ ප්ලේ කරන්න කියලා. All the yellow colors. දැන් මන්ද දාන්නවද? අනේ මට ඇක්ෂන් කාඩ් වල සමහර ඒවා දැන් මතක නැහැ නේ. ඔය අහන්න මගෙන්. මටත් තියෙනවනේ මටත් දෙන්න හිරියව. දැන් ඔයාට මේක මමද? තියෙනවද? දැන් එතන මොකද්ද ඒ තේරුම? Blue. You have to keep blue color card. දැන් ඒකේ එයා හතරක් ගන්න ඕන නැද්ද මෙතනින් නෑ එතන? නෑ හතරක් මේක හතර +4 කියලා නෑනේ. ඕකේ මොකද්ද ඉතින්? මේක ඔයාට ඔකට හිතන්න මේක එකයි නම් තියෙන්නේ. මෙතන මෙයාගේ නිල් පාට ඔක්කොම කැපිලා ගියා. ගියා. ඕකේ ඕකේ. මට තාම ට්‍රැක් වගේ මේක. Okay. You do slowly. හරි. කොමුළු ටික දැම්මද? ඔව්. එච්චරයි. ස්වැප් කරන්න තියෙන්නේ. Yeah. Again. 3 swaps. So, Mama It's not equal now. what does Elsa mean? තියෙන්නේ. හරිද? හිරුනේ. ආයක් close. I know. අනිත් පැත්ත හරියට ඔයාට yes. දැන් මම මොකද කරන්නේ? අල්ලපා 8යි 12 16 16 and 6 22 මම මේකවත් අතේ තියාගන්න ඉඩවද? දැන් මෙතනින් කීයද ගන්න ඕනේ? 22යි. ඒතරම් ගොඩක් Yeah, that's why. Reach. එකතු වෙලා හිරේට කරපු තෑග්ග ගන්න පැත්තට ගහනවා. දැක්කා නේද මට කරාම වෙන දේවල්. එනවා පරිස්සමෙන් ඉන්නවලා. ඔයිට හැම උන්ට කරාම හොඳේ දකුණේ. මොන වගේද? නිමේෂ ඔයිට හැගම උන්ට කරාම දකුණේ කිව්වා. වැලිය අවුරක් අරගෙන පොම් ගාලා ගැහුවා. All the red cards. Damn. Very tired. My goodness මේක shuffle කරපුවා ඉතින් කාඩ් ගොඩක් තියෙන්නේ. ඔයා ලස්සනයි. කලේ කිව්වේ. එලාම් එකක් කරනවද? I didn't say the color, right? Yeah. ඊට පස්සේ මම දාන්නම්. Green. Thank you very much. දැන් නම් ඉතින් ඉෆ්තාර් එක පටන් ගන්න ගොඩක් වෙලා ලං වෙලා තිබ්බේ. ඉතින් අපි ඌනෝ ප්ලේ කරන එක නැවැත්තුවා. මම ඉතින් එළියට ගිහින් ඒ වෙලාවේ යෝගට් ඩ්‍රින්ක් එකක් අරන් ආවා. එනේ ලොක් එකට. ලොක් එකට නේ. ලොක් එක. අපි දැන් තමයි ඒක තියෙන තැනට ආවේ. 5 මාට පටන් ගන්නවා අපි 5 මාර පහුවෙලා ආවේ.
පහමාරට තමයි මේක පටන් ගන්න ඕකේ ඉෆ්තාර එක. මේ වුණාට අපි පහමාර පහුවෙලා තමයි ආවේ. තාම ඇතුළට ගියේ නැහැ. දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. කට්ටියත් එක්ක ඉතින් එළිය වාඩිලා ඉන්නවා. මම හිතන්නේ තාම පටන් ගන්න නැහැ. මම තාම දන්නේ නැහැ ඉතින් මොකද්ද ඔකේ වෙන්නේ කියලා. ඒ කියන්නේ මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ ඔයගලන්ට. මේ මුස්ලිම් ට්‍රැඩිෂන් එකේ තියෙන දෙයක්. මොකද්ද ඒක? කිහන්සා ටග්ගාලේ මට මේකේ මොකද්ද මුස්ලිම් ට්‍රැඩිෂන් එකේ මොකද්ද දවස කියන්න. ඔයා දන්නේ නැද්ද? ඔයාට පැහැදිලි කරන්න පුළුවන්ද? මුස්ලිම් ට්‍රැඩිෂන් එකේ මොකද්ද දැන් මේ ඉෆ්තාර එකේ තියෙන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? කියන්න පුළුවන්? නෝම්බි අරිනවා. එහෙමද කියන්නේ? අන්න. එයාලා කියන්නේ වෙලාවට තමයි කියන්නේ ඉෆ්තාර. හරි. එයාලා නෝම්බි අරින වෙලාවට තමයිලු ඉෆ්තාර් කියලා කියන්නේ. එහෙමනේ? එහෙම නේද? එහෙම තමයිලු. මේ එතකොට දැන් මන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. දැන් ඇතුළට ගිහින් තමයි බලන්න ඕනේ ඕක මොකද්ද තේරුම කියලා. දැන් මේ මගේ මෙතන මුස්ලිම් යාළුවෙක් ඉන්නවා. ඉතින් එයාගෙන් අහලා තමයි මාත් ඕගලන්ට කිව්වේ. අපි එහෙනම් බලමු ඇතුළට ගිහින් මොකද වෙන්නේ කියලා. ඉතින් අපේ කැම්පස් එකේ තියෙනවා අයිසකා කියලා ක්ලබ් එකක්. අන්නේ ක්ලබ් එකෙන් තමයි මේ ඉෆ්තාර් කියන වැඩසටහන එදා ඕගනයිස් කරලා තිබ්බේ. ඊට පස්සේ අපිට අයිසකා එකේ අක්කලා අයිසකා ක්ලබ් එක කියන්නේ මොකද්ද සහ ඉෆ්තාර් වැඩසටහනේදී වෙන්නේ මොකද්ද කියන එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. දැන් මොකද අපි කරන්නේ? අපි යන්නේ ෆස්ට් ඉයර් කට්ටිය. ඔයා කියනවා මේ මේ දැන් ඉතින් ඉෆ්තාර එක ඉවරයි. දැන් කට්ටිය මෙතන ෆොටෝස් ගන්නවා. දැන් අපිත් ෆොටෝ එකක් ගන්න යන්නේ ෆස්ට් ඉයර් කට්ටිය එකතු වෙලා. මේ ඉතින් මෙතනින් ඉවරයි මේ වැඩසටහන. එහෙනම් තව ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.